සංගීත් මාව එක්කන් යන්න මට ඕනි නෑ මේ කසාදේ. නෙතු ෆෝන් එකෙන් අඬ අඬ කියද්දි සංගීත් මහරය ආවේ කේකිට්ටුව තිබුණු පාළු වත්තට. චූටි කොහෙද ඔය තමුසේ යන්නේ? කෙදර හැමෝගෙම ඇස්වලට හොරෙන් ගේට්ටුව ගාවට ආව නෙතුව දැක්කේ නෙතුගේ අයියා. නෙතු මවපු හීන නෙතුගේ ආදරේ නිදහස හැම දෙයකම විලංගු වැටුනේ එදා දවසේ. ඇඟිලිවලට මුදු වැටුනේ නෙතුව කසාදයක් අස්සේ හිර කරලා. නීතියෙන් කෙල්ලෙක්ව බැඳුවට ගයක් අස්සේ හිර කරාට කාටද පුළුවන් කෙල්ලෙක්ගේ හැඟීම් කූඩුවකට දාලා හිර කරන්න. නෙතු මනමාලයාගේ මූණ හරියට දැක්කෙත් පෝරුවේදී. කෙටි රැවුලෙන් හැඩදාපු ආදේශගේ මූණ කෙල්ලෝ පිස්සු වට්ටන තරමට කඩවසම්. නෙතුට නම් ඒ මූණේ පෙනුනේ නෑ කිසිම ලස්සනක්. ඔහොම ඉන්න එපා වචනයක්වත් කතා කරනවකෝ. ආදේශ් කිව්වේ මලගෙදරක වගේ පැත්තකට වෙලා මූණෙල්ලන් ඉන්න නෙතුට. තමන්ගේ මනමාලිට. මේ තමයි මං ඉන්න විදිය. මං ඉන්නේ මගේ විදිහට. නෙතු එහෙම කියද්දී ආදේශ් කල්පනා කරේ මොන හිස කුඩිච්චියක්ද මේ ගෙදරින් බන්දලා දුන්නේ කියලා. සද්ද නොකර ආදේශුත් ඉවසුවා. මොකද මේ යාගේ කසාදේ නිසා. නෙතුගේ ඇස් උත්සව ශාලාව හතර වටේ දිව්වේ සංගීත් හොය හොය. අනේ සංගීත් මාව බේරගන්න මාව එක්කන් යන්න. හිතුවක්කාරිගේ හිත වැළපුණේ මෙච්චර කල් ළඟ තිබුණ ආදරේ ඉල්ලලා. ෆොටෝ ෂූට් එකෙන් පස්සේ නෙතු තනි උනේ ආදේශ් එක්ක හෝටල් කාමරේ. මං යනවා වොෂ් එකක් දාගන්න. කිව්වා ආදේශ් තුවායත් අරගෙන නාන කාමරේට ගිය තනියම. කවුද ඇවිත් දොරට තට්ටු කරේ ආදේශ් නනා ඉද්දි. සංගී නෙතුගේ හිත උමතුනේ සතුටින්. ගෙවල් වල පරණ කෝන්තර නිසා දෙකඩුණු ආදරේ හම්බුනේ දවස් ගානකට පස්සේ. ඒ එක්කම දඟකාරිගේ හිත පිරුණේ බයෙන්. ආදේශ් නානවා එළියට આવොත් මොකද කරන්නේ? නෙතු අපි යමු කාටවත් හොයාගන්න බැරි පැත්තකට යමු. සංගීත් කියද්දී නෙතුත් කැමති උනේ එකපයි. මං ඇඳුම් බෑග් එක අරන් එන්නම්. කිව්ව නෙතු කාමරයේ මුල්ලේ තියලා තියෙන ඇඳුම් බෑග් එක අරන් දොර පැත්තට එද්දී නෙතු ආදේශ්ගේ ගිගුරුමෙන් නෙතු ගැස්තිලා ගියා. මොකක්ද කියන්නේ ආදේශ්ට? මේ කසාද කරේ ගෙදර කැමැත්තට කියන්නද? ඒත් හිතුවක්කාරියගේ අත්වල හිරිකඩු පිපුණේ බයට. දොර ගාව ඉන්න සංගීත්වයි ෂූට් කේස් එක ඇඳන් දොර පැත්තට යන නෙතුවයි දැක්කම කතාව මොකක්ද කියලා අමුතුවෙන් කියන්න උවමනාවක් තිබුණේ නෑ. වෙන්න ගිය මොකක්ද ආදේශ් තේරුම් ගත්තා එක බැල්මකින්. නෙතු මොකද්ද මෙතන වෙන්නේ? ආදේශ්ගේ ගෙරවිල්ල ඒක හරි සැරයි. මට ඕනි නෑ මේ කසාදේ. දඟකාර ඇස් හිතුවක්කාරයි. ඕනි නෑ? තමුසෙට දැන්ද ඕනි නෑ උනේ? මැරි කරාටත් පස්සේ තියපන් ඔය බෑග් එක තිබුණ තැනින්. ආදේශ් බෑග් එක අල්ලලා මුල්ලට විසික් කරද්දී එතනට ආවේ සංගීත්. අතාරිනවා නෙතුව. නෙතු හරි මොකා හරි. දැන් මේකි මගේ ගෑණි. මට කියලා කන පලා ගන්නේ නැතුව ඵලයන් මෙතනින්. සංගීත් යන්න. නෙතු කෑ ගැහැව්වේ සංගීත්ට. සංගීත් ආදේශ් එක්ක පැටලෙයි කියලා බයේ. තාත්තා ඇමති කෙනෙක් වෙච්ච ආදේශ් එක්ක සංගීත් කොහොම හැප්පෙන්නද? මට ඇත්ත කියපන්. කවුද? සංගීත්ව යවුවට පස්සේ ආදේශ් දොර වහලා නෙතුව කාමරය ඇතුළට කොටු කරගත්තේ ප්‍රශ්න 1000ක් හිතේ තියාගෙන. ඒ මගේ කොල්ලා. තමුසේ මගේ හස්බන්ඩ් උනේ නමට විතර. ආදේශ්ගේ කම්මුල් පාරට ලේ පිරුණු කම්මුල් රතු උනේ රෝස පෙත්තක් වගේ. උඹ ඕක නවත්තපන්. නැත්තම් උඹට ඕකව හොයාගන්න වෙන්නේ ගඟකින් මුහුදකින්. නෙතුට තර්ජනය කරපු ආදේශ් ටේබල් එක උඩ තිබුණ වයින් බෝතලේ හිස් කරේ එක හුස්මට. නෙතු ඇඳේ දිගා වෙලා අඬද්දි. කෙල්ලන්ගෙන් අඩුවක් තිබුණේ නැති ආදේශ්ට කසාද රැක ගන්න ඕන උනේ දික් කසාදයක් මීඩියා වලින් දැනගන්නවත් එක්ක මීඩියා වලින් හැදෙන ගොසිප්
දේශපාලන ජීවිතයට බලපාන නිසා මිසක් ආදරයකට නෙවෙයි. අනිත් පැත්තට අතට ගත්ත මල වෙන කෙනෙක් උදුරගන්න එක අහංකාර ආදේශකේ තත්වෙට මදිකමක්. දැනගනින්න තු මට මතක ඇති කාලෙක මගේ සෙල්ලම් බඩුවක්වත් මං තව කෙට්ට උදුර ගන්න දීලා නැහැ. මං සෙල්ලම් කරලා විසික් කරපු එකක් කවුරු හරි හින්ද ගත්තොත් නිසා. රළු අදන් නපුරු ඇස් අහංකාරකමින් වල්මත් වෙලා. ඔයා කියන සෙල්ලම් බඩුව මමද? මතක තියාගන්න. මං ඔයාට මාත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. ආදරෙන් අඳ උන නෙතු වරද්දගත්තේ ආදේශ කියන ණයට සද්ද දාලා. මොකක්ද? උඹ දෙන්නේ නෑ? උපහාසාත්මකව කිව්වා ආදේශ. උඹ සෙල්ලම් කරන්න දෙන්න ඕනි නෑ යකෝ. මං සෙල්ලම් කරනවා. උඹ මගේ ගෑණි. නපුරු ගෙරවිල්ල ඇහෙද්දී නෙතුට තේරුණා. නෙතුව සද්ද දැම්මේ වැරදි මිනිස්සයාට කියලා. ඇඳෙන් බිමට පැන්න නෙතු නාන කාමරයට ගිහින් දොර ලොක් කරේ ආදේශට එන්න බැරි වෙන්න. නෙතු අරපන් දොර. නෙතු උඹ ඕකස්සට රිංග ගත්තා වගේ ඇතුළටම වෙලා හිටපන්. මගේ ඇස් ඉස්සරහට આવොත් මං තෝ පණ පිටින් මරනවා. ආදේශට නිින්ද ගිහින් ඇති කියලා හිතපු නෙතු ලයිට් නිමපු කාමරයට ආවේ හොර පූසියෙක් වගේ හිමීට අඩි තිය. උඹ එළියට ආවා එහෙනම්. කිව්වා ආදේශ ආයෙත් නාන කාමරයේ අස්සට රිංගන්න හදපු හිතුවක්කාරිව කොටු කරගත්තේ අත් දෙක මැද්දට. මාව අත ආව් සිනිඳු චෝටි තොල් ආදේශ හැපුවේ හිත ළමයි. පුළුවන් නම් මාත් එක්ක සෙල්ලම් නොකර හිටපන් නෙතු කියලා හිතපු දඩබ්බර දේහධාරියා සෙල්ලම පටන් ගත්තේ සුදු සිනිඳු බෙල්ල තොල් පැති වලින් තෙත් කරලා. ඔසරි පොට අස්සෙන් විසේකාර ඇඟිලි බඳ දිගේ උඩට නගිද්දී තොලින් තොල පිරිමැදෙද්දී දඟලිලි අස්සෙන් රස්නේ පපුවේ උණුහුම දැනෙද්දී ගැහැණු හැඟීමුත් කිචි කැවුනා නෙතුට නොදැනි. හිතේ සංගීත නොහිටින්න නෙතුට බැරි වේවි. ඒ වසඟයෙන් මිදෙන්න. ආදේශ නෙතුවත් උස්සගෙන ගියේ ඇඳට කාමරේ ලයිටුත් නිවාගෙනම. ආදේශ බලෙන්ම උදුර ගන්න හැදුවේ නෙතුගේ පතිවත. නෙතුව පරිස්සම් කරේ සංගීත වෙනුවෙන්. නෙතුගේ ඇස්සක් ගිස්සෙන් කඳුළු කැටයක් පල්ලම් බැස්සේ ඒ අහිංසක ආදරේ මතක් වෙලා. ආදේශ්ගේ සෙල්ලම මැදින් නවත්තන්න උනේ කවුදෝ ඇවිත් දොරට තට්ටු කරපු එකකින්. දිනායක ගෙනාවා. හෝටල් සේවකයා කිව්වේ දොර ඇරපු ආදේශට. හෝටල් සේවකයා යනකම් හිටපු ආදේශ ඇඳුම් මාරු කරගෙන ඇවිත් කනවා. කිව්වේ බෙඩ්ෂීට් එක අස්සට ගුලි වෙලා හිටපු නෙතුට. හිතුවක්කාර නෙතු තව ටිකක් ගුලි උනේ බෙඩ්ෂීට් එක අස්සට. මොකද? ඔසරියේ ඉතුරු භාගෙත් මං ඇවිත් ගලවන කන්ද බලන් ඉන්නේ. ආදේශ පැණියා වගේ අහද්දී ඇඳෙන් බිමට පැන්න නෙතු නාන කාමරේ ඇතුළට ගියේ හොරාට ආදේශට රවලා. නෙතු ඇඳුම් මාරු කරගෙන වොෂ් දාගෙන එද්දී ආදේශ හිටියේ කෝල් එකක. කන්න බෑ කියලා මුලදි කිව්වත් ආයෙත් නෙතු කෑවේ ආදේශ්ගේ ගෙරවිල්ලට. තමුසේ උස යන්න දොතනට වෙලා හිටන් ඉන්නේ. දඩබ්බර ආදේශ ඇහුවේ පුළුවන් තරම් ඈතකට වෙලා හිටන් ඉන්න නෙතුගෙන්. මොකද කතා කරන්න බැයිද? නිදියන්න කල්පනාවක් නැද්දා? මේ නෙතුට ඕනි උනේ නෑ වැරදිලාවත් ආදේශ එක්ක නිදාගන්න. මොකද? මං බිමින් නිදාගන්න. ඔයා ඇඳෙන් නිදාගන්න. මුව පැටික්කි කිව්වේ කොටිය ඇඟට කඩාපණීද කියලා හිත. මොකක්? ආදේශ ඇහුවේ මුණ ඇඹුල් කරගෙන. කස්තාද බැඳලත් වෙනම නිදාගන්නෙ මොකටද? ඇයි? තමුසෙට ලාදුරුද? ආදේශ දිග හුස්මක් ගත්තේ හිතට ආව තරහා පාලනය කරගෙන. මට ඇත්ත කියපන්. තමුසෙයි මාව කසාද බැන්දේ? එතකොට කවුදාර අරු දවල් ආව එක? ඇඳේ දිගා වෙලා හිටිය කොටියා නැගිටලා නෙතු පැත්තට එද්දී අඩියෙන් අඩිය පිටිපස්සට ගිය නෙතු නතර උනේ බිත්තියට හේතු වෙලා. කියන්නම්. නෙතු වෙන පැත්තක් බලාගෙන කිව්වේ නපුරගේ උණුසුම් හුස්ම කොපුල් තලවල වදින තරමට උණුනෝන් ලං වුණහම.
කියපන්. ඇයි මාව බැන්දේ? ගෙදරින් බල කරපු නිසා. ඉතින් උඹට බෑ කියන්න තිබ්බනේ. කිව්වා මං ගෙදර අයට. ගෙදර අයට නෙවෙයි මෝඩියේ. අපේ ගෙදරින් උඹව බලන්න ආව වෙලේ හැමෝටම කියන්න තිබ්බනේ. ආදේශ් නෙතුගෙන් මුළු කතාවම අහගත්තේ නෙතුට බැන බැන. ගිහින් ඇඳෙන් නිදාගනි. ආදේශ් කියද්දී අනේ ආදේශ් මම විමින් නිදාගන්නම්. නෙතු කෙඳුරු ගෑවේ ඇස්වල කඳුළු පුරෝගෙන. අන්තිමට නෙතුට ඇඳේ නිින්ද යනකන් හිටපු නපුරා නිදාගත්තේ බිමින්. උදේ ඇස් අරිද්දී නපුරා බිම නිදියන් ඉන්නවා දැක්ක නෙතුට පුදුමත් හිතුණා. නෙතු නම් ඊයේ රෑ හිතුවෙම නපුරා නෙතුට කරදර කරයි කියලා. පැත්තකට ගුලි වෙලා තියෙන පොරවණය නෙතු පෙරෙව්වේ නපුරට. ආදේශ් නැගිටිද්දී නෙතු මූණකට සෝදගෙන ඇඳුම් මාරු කරගෙනත් ඉවරයි. මේ කස්සට වෙලා ඉඳලා ඇති වෙලා. මේ ළඟ පාක් එකක් තියෙනවා. මං යනවා. කියලා ආදේශ් කියද්දී එතකොට මං ගෑවේ හිතුවක්කාර දඟමල්ල. දෙන්නම එක්ක පාක් එකේ ඇවිද්දේ අයිස්ක්‍රීම් කකා. කැරකෙන කතුරුවන්චිල්ලාව නෙතුට මතක් කරේ සංගීත් ගෙයි නෙතු ගෙයි අතීත මතක. නෙතු කතුරුවන්චිල්ලාවේ යන්න ආස කළාට සංගීත කතුරුවන්චිල්ලාවේ යද්දී වමන යනවා. දේවාලේ මංගල්‍යදී කාටත් රහසේ හම්බුණ දෙන්නා පුංචි කෝච්චියේ රවුමක් ගියා හැමෝටම රහසේ. එදා නෙතු හිටියේ චුට්ටක් විතර දුකින්. කතුරුවන්චිල්ලාවේ යන්න බැරි වුණානේ. ඒත් සංගීත් හිටියානේ. ආදේශ් ඔයා කතුරුවන්චිල්ලාවේ යන්න ආසද? නෙතු ඇහුවේ කැමති කිව්වොත් යමුද කියලා අහන්න හිතන්. අපෝ නේ. ඇයි එහෙම හැව්වේ? නිකන් මේ මට තිබහයි. ආදේශ්ගේ උත්තරේට සුන්නුනා දඟමල්ලගේ බලාපොරොත්තු. පාක් එකේ එහා පැත්තේ තිබ්බා කූල් ඩ්‍රින්ක් ෂොප් එකක්. යමුද? ටිකක් පයින් යන්න ඕනි හැබැයි. ටිකක් අතනට වෙලා ඉඳගෙන ඉඳලා යමුද? නෙතු හිටියේ අක්කර ගානක් ලොකු පාක් එකේ ඇවිදලා හති වැටිලා. ඔයා ඉඳන් ඉන්න. මං ගිහින් අරන් එන්නම්. ආදේශ් එතනින් ගියාට පස්සේ රූස්ස ගහක් පිටිපස්සෙන් මතුවුනේ සංගීත්. සංගීත් ඔයා මොකද මෙහෙ කරන්නේ? ආදේශ් දැක්කොත් නෙතු යමු මාත් එක්ක. නෙතු එතකොටයි දැක්කේ සංගීත්ගේ අත් කකුල් හැමතැනම තුවාල. සංගීත් මොකද මේ? ඇයි තුවාල වෙලා? බයික් එකේ යද්දී කවුද මිනිස්සු වගේ නවත්තලා ගැහුවා. මං මේ මිනිස්සුන්ව අඳුරන්නේවත් නැහැ. කතාව කියන ගමන් සංගීතුත් ඉඳගත්තා. නෙතුට එහා පැත්තෙන්. ආදේශ් කියන්නේ මහා තිරිසනෙක්. නෙතු ආදේශ්ට වෛර කරන්න ගත්තේ සංගීත්ට ගහපු එක ආදේශ්ගේ වැඩක් කියලා හිතලා. ආදේශ් එනවා දකිද්දී ඉබේටම නෙතුව නැකිට්ටුණා. ඉඳගෙන හිටපු බංකුවෙන්. මං ගිය ටිකට මේකව ගෙන්න ගත්තා එහෙනම්. පියරු ඇස් ලේ පාට වෙලා. ආදේශ්ට අමතකුණා ඉන්නේ පාක් එකේ කියලා. නෙතු නොහිටින්න එදා සංගීත් මැරෙන්නේ ආදේශ්ගෙන් ගුටි කාලා. නෙතු මං උඹට chance එකක් දුන්නා. උඹ ඒක නැති කරන් ඉවරයි. හිතේ තරහ නිවෙනකන් නපුර සෙල්ලම් කරේ තොල් පෙති වලින් දඟකාරිගේ තොල් එක්ක. අතාරිනවා මාව. නෙතු කෑ ගැහුවේ ආදේශ පැත්තකට තල්ලු කරලා. අතාරින්න ජමංකෝ හොටෙල් එකට මම බලා ගන්නම්. ආදේශ් දත්මිටි කෑවේ ඉවසීමේ අන්තයේ ඉඳන්. නෙතුව බලෙම වගේ කාමරයට ඇදගෙන ආව ආදේශ් නගකාරී වලලා විසික් කරේ ගිහින් ඇඳ උඩට වැටෙන්න. ආදේශ් මට යන්න දෙන්න. හිතුවක්කාරී පිප්පුව නපුරට. යන්න දෙන්න? ප්‍රතිරාව නැගුවා ආදේශ්. අද ඉඳන් උඹ මගේ විතරයි. කිව්වේ දඟකාරිව දරනඩුවත් අස්සට හිර කරගෙන. දඟකාරි කොච්චර දැඟලුවත් පෘෂ්ටිමත් අත් හෙල්ලුනේ නෑ දශමකින්. දඟකාරි දරනඩු අත්වලින් ගැලවෙන්න දඟලද්දී රළු අතැඟිලි දිව්වේ සිනිඳු සුකුමාල බඳ දිගේ.
රළු සිපුම් වලින් තෙත්තුනේ සිනිදු තොල්. බ්ලවුසේ බොත්තම් කැඩිලා විසියුනේ නැතුව සදහටම ආදේශට අයිති කරවලා. දඟකාර ඇස් ඉකිබින්දේ ඇස් ඉස්සරහම සුන්නුන හීන ගැන හිතලා. සංගීත දුන්න පොරොන්දු රැකපු පතිවත දැකපු හීන විනාශ වෙන්න පුළුවන්ද මේ තරම් සිල්ලරේට. අඬ හඬම වුණත් නෙතුට නින්ද ගියේ නපුරගේ තුරුලේ. නපුරට කලින් නැගිට නෙතු කෝල් එකක් ගත්තේ සංගීට. හෙලෝ නෙතු. සංගීත් කතා කරද්දී දඟකාරීට කියාගන්න බැරි වුණා එක වචනයක්. දඟකාරී හොඳටම ඇඬුවේ ෆෝන් එක කනේ තියාගෙන. මොනා කියන්නද? නෙතුව ආදේශ්ක කියලා කියන්නද? දුන්න පොරොන්දු රකින්න බැරි වුණා කියන්නද? නෙතු ප්‍රශ්න කළේ නෙතුගෙන්ම. නෙතු ඇයි අඬන්නේ? නෙතු කතා කරන්න. ඇයි? සංගීත් මට සමා වෙන්න. නෙතු කිව්වේ රෝස් පාට කම්මුල් දිගේ කඳුළු බේරෙද්දි. හිතේ දුක කඳුළු වෙලා දෝරේ ගලද්දි. නෙතු ඇයි මේ? අර තිරිසනා මොකද කරේ? සංගීත් අහද්දී එහා පැත්තෙන් කතා කරේ. කවුද බල්ලෝ තිරිසනා? ඒ ආදේශ්. ආදේශ් ෆෝන් එක දෙන්න. නෙතු ෆෝන් එක උදුරන්න දඟලද්දී සංගීට හොඳටම බැනපු ආදේශ් කෝල් එක කට් කරනවා වෙනුවට ෆෝන් එක විසික් කරා. බිත්තිය වැදිලා කුඩු වෙන්න. අදින් පස්සේ උඹට ෆෝන් නෑ. නපුරු ඇස් ගිනිගත්තේ කෝපයෙන්. තමුසෙත් මහ තිරිසනෙක් ආදේශ්. දිග රණ්ඩුවකට පස්සේ ආදේශ් කාමරෙන් එළියට ගියේ නෙතුව කාමරය ඇතුළේ හිර කරලා. එදා හවස ආදේශ් නෙතුවත් එක්කගෙන ආවේ ආදේශ් හදපු අලුත් ගෙදරට. ලොකු එල්ලෙන බල්බ්, ලස්සනට එල්ලපු චිත්‍ර, විශාල ජනෙල්, ලස්සන ගෙවත්ත දකිද්දී ඒ ගෙදරට ආස හිතුණත් නෙතුට ඒ ගෙදර එපා වුණේ ඉන්න වෙන්නේ ආදේශ් එක්ක කියලා මතක් වෙද්දී. ආදේශ් කාමරයට ආවේ නෙතු රෙදි බෑග් අස් කරද්දී. රෑ කෑම ලෑස්ති කරලා තියෙන්නේ. ගිහින් කනවා. ආදේශ් කියද්දී දඟකාරී මට ඕනි නෑ කිව්වේ ආදේශ් දිහා හැරිලවත් නොබලා. තමුසේගේ ඔය ගැස්සිලි අනිත් උන්ට දැම්මට එන්න එපා මට දාන්න. තේරුණාද? නෙතු හිටියා ආදේශ්ගේ ගෙරවිල්ල ඇහුනේ නැති ගානට. යකෝ මේකි ඇහුන්නේ නැහැ වගේ ඉන ලස්සන දෙන්න හිතයි කන පැලෙන්න. ආදේශ් නෙතුට බැන්නේ හිතින්. දවස් එකින් එක ගෙවුනේ නපුරයි හිතුවක්කාරී ඇන කොටා ගත්ති. එදා අලුත බැඳපු ජෝඩුව බලන්න ආවේ නපුරගේ නෑදෑයෝ. ආදේශ්ගේ චූටි නැන්දයි මාමයි ඒ දෙන්නගේ දුවයි. එන්න ඇතුළට වාඩි වෙන්න. හැබැයි ආදේශ් නම් ගෙදර නෑ. සිනා මූණින් කිව්ව නෙතු කිරිතේ හදාගෙන ආවේ අමුත්තන්ට. ආපෝ මේක නිවිලා. මේ වගේ තර්ඩ් ක්ලාස් කෙල්ලෙක්ට ආදේශ් අයියා මොනාට කැමති වුණාද මන්ද? ආදේශ්ගේ පුංචි නැන්දගේ දුව දිල්කි කිව්වේ නෙතුට ඔම්පාවට. මන් නෙවෙයි තර්ඩ් ක්ලාස්. මිනිස්සෙට හරියට කතා කරන්න දන්නේ නැති ඔයා. නෙතුට තමන් වෙනුවෙන් කතා කරන්න ඕනි වුණාත් නෙතු මුකුත් නොකිය හිටියේ මතකස්යෙන් මතක් වුණ පරණ සිද්ධියක් නිසා. සංගීතුයි නෙතුයි හරි සතුටෙන් කූඩු හදන්න හීන මවපු දවස්. හන්ද ආවාට තියනවා වගේ ඒ දවස් පස්සෙත් තිබුණා. අඳුරු කළුවර අමාවක දවස්. එදා සංගීත් කරාටි තරඟේ ශූරයා වෙච්ච දවස. සංගීත්ගේ කුසලානේ කැඩුනේ සංගීත්ගේ නංගි වුණ ඉෂිනිගේ අතින් වුණාට සංගීත් ආවම ඉෂිනි කිව්වේ කුසලානේ කැඩුනේ නෙතුගේ අතින් කියලා. සංගීත් එදාගත්තේ එයාගේ නංගිගේ පැත්ත. ඉෂිනි එතනින් යනකම් හිටපු සංගීත් නෙතු සමහර තැන්වලදී අපිට ඉවසන්න වෙනවා. රිලේෂන්ෂිප් පරිස්සම් කරගන්න. මිනිස්සු අපිට කොහොම අපහාස කරත් කොහොම චෝදනා කරත් නංගි කියන දේවල් කරන දේවල් ඔයාට ඉවසන්න වෙනවා නෙතු. ඒ මගේ නංගි. ඒත්
මං කිව්වේ ඇත්ත සංගීත්. මගේ නංගි බොරු කියන්නේ නෑ නෙතු. මං සංගීත්ට අර තරම් ආදරය කරලත් සංගීත් මාව විශ්වාස කරේ නැති එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ආදේශ් මාව විශ්වාස කරයිද? තමන්ගෙන්ම අහපු නෙතු කේන්තියයි දුකයි හංගගෙන දිල්කිගෙන් ඇහුවේ මං වාට වෙනත එකක් හදන් ඉන්නද කියලා. මට එපා ඔයා වගේ සල්ලි වලට කොල්ලන්ගෙන් ගියෙල්ලෙන කෙල්ලෙක්ගෙන් තේ. චූටි නැන්දා දිල්කිට රැව්වේ දිල්කිගේ කතාවට. වොෂ්රූම් එකට ගියපු නෙතු වතුර මූණට විසික් කරේ හිතේ තිබුණ තරහ නිවන්න උවමනාවට වගේ. නෙතු වොෂ්රූම් එකෙන් එළියට එද්දී දිල්කි හිටියේ වොෂ්රූම් එක ළඟ. ආදේශ අයියා තමුසේ වගේ කෙල්ලන්ට කැමති නෑ. පුළුවන් ඉක්මනට යව ඩිවෝස් කරයි. අනික ඔයා කීයක් එක්කලා ගලද කවුද දන්නේ? දිල්කට තිබුණේ වයසට නොගැලපුණ වාචාලකම. කීයක් එක්කලා ගලද කියන කතාවට ඉවසීමේ සීමාව පෙන්න නෙතු දිල්කිට වැරෙන් පාරක් ගැහුවේ දුරදිග නොබලා. අම්මේ දිල්කි බොරුවට අඬාගෙන සාලෙට දුවද්දී ආදේශුත් හිටියේ ගෙදර සාලේ. අයියේ බලන්නකෝ අක්කමට ගැහුවා. දිල්කි ආදේශ් ගාවට ඇවිත් කියද්දී නපුර ඇහුවේ ඇයි කියලා. ආදේශ් දිල්කි පිටිපස්සෙන්ම ආව නෙතුට මැවිලා පෙනුනේ නපුර නෙතුගෙන් පලි ගන්න විදිය. දිල්කිට ගහපු එකට. නෙතු ඔයා දිල්කිට ගැහුවද? ඇයි ගැහුවේ? ආදේශ් රහද්දී ඔව් මං ගැහුවා කියලා කිව්වත් ඇයි ගැහුවේ කියලා නෙතු කිව්වේ නෑ. දැක්කනේ අයියේ දැක්කනේ එයාම පිළිගත්ත මට ගැහුවා කියලා. නෙතු කියලාත් නෙතු දිල්කිට ගැහුවා කියලා ආදේශ් ගත්තේ නෙතුගේ පැත්ත. ඔයා මොකක් හරි ඕන නැති වැඩක් කරන්න නැති. නැත්තම් නෙතුවාට ගහන්න නෑ දිල්. චූටි නැන්දයි කට්ටිය ගෙදරින් ගියේ ආදේශ්ට බැන. ඉස්සල්ලා තිබුණ කනට වඩා පස්සේ ආව අඟ ලුකු වෙලා කියලා. එදා නෙතුට ඕනි වුණා ආදේශ් එක්ක කතා කරන්න. නෙතු කාමරේ මඟ බැලුවේ ආදේශ් වොෂ් එකක් දාන් කාමරේට යනකම්. ආදේශ් මොකක්ද අද දවල් උනේ? පල්හැරි නැතුව ආදේශ් ඇහුවේ හිතේ තිබුණ දේ. ඇයි මාව විශ්වාස කරේ? මං තමුසේව විශ්වාස කරා නෙවෙයි. එහෙනම් මේ ගෙදරට තමුසේව එක්කන් ආවේ මං. මට බෑ තමුසේව මේ ගේ ඇස්සේ අනිත් මිනිස්සු එක්ක එකතු වෙලා තනි කරන්න. ඒ හින්දා මං තමුසේ වෙනුවෙන් කතා කරේ. නෙතු ආදේශ් දිහා බලන් හිටියේ කිව්ව වචන අදාගන්න බැරුව. කළුවර අහසකට උඩින් දේ දුන්නක් තියනවා කියන්නේ ඇත්තද? හැබැයි ඒක මිස්යූස් කරලා මන් නරක මිනිහා කියන්න එපා කියලා ආදේශ් ඇඳේ දිගා වුණේ නෙතුවත් අත්අස්සේ ගුලි කරගෙන. නෙතුත් දවල් වෙච්ච සිද්ධිය කිව්වේ නපුරගේ තුරුලට වෙලා උණුහුමට ඉඳගෙන. නෙතුගේ කතාව අහගෙන හිටපු ආදේශ් කිව්වේ තමුසේ 3rd class කෙල්ලෙක් නෙවෙයි හැබැයි මෝඩි. ඒකයි ආයේ දිල්කිගෙන් තේ හදලා දෙන්න දැහුවේ කියලා. නෙතු මිනිස්සු කපහාස කරද්දී ඉවසන්න එපා කිව්වා ආදේශ් දඟකාරිගෙන් අලලේ උණුසුම් හාදුවක් තියද්දී දඟමල්ල ආදේශට ගුලි වුණේ ඈටම නොදැනි. අනිච්චානුගව. අද මට සංගීත්ව හම්බුණා. එදා වගේ ආදේශ් සංගීත්ට ගහලවද්ද? මොනාගෙන් මොනා වෙලා ඇතිද? නෙතුගේ හිතේ ගිනි ඇවිලුනේ සංගීත් වෙනුවෙන්. ආදේශ් මොනාද සංගීත් කිව්වේ? නෙතුගේ හිත තාමත් තිබුණේ සංගීත් ළඟ. නෙතුගේ මනසේ හොල්මන් කරේ ඒ මතක. තමුසේ තාමූට ආදරේද? නපුරා අහද්දී ඔව් කියලා කියන්න ඕනි වුණත් ආදේශය අකානටයි කියලා හිතපු නෙතු මුනිමත රැක්කා. තමුසේ තාමූට ආදරේ. ඒකයි සද්ද නැතුව ඉන්නේ. නපුරා කිව්වේ තුරුලේ උන්න නෙතුගෙන් ඈත් වෙන ගමන්. ආදේශ්
මං සංගීත ආදරය කරන්න පටන් අරන් අවුරුදු 3ක්. කඩෙන් ගන්න බෝනික් එක්ක එපා කියලා හිතුනහම පැත්තකට විසික් කරන්න පුළුවන්. ඒත් ආදරය කරන මිනිස්සයව එහෙම විසික් කරන්න බෑ ආදේශ්. ආදරේ එච්චර සිල්ලර නෑ. ආදරේ ඒක මොන වගේද? චූටි කාලේ ඉඳන් අම්මා නැතුව හැදුන ආදේශ් ආදරය ගැන දැනන් හිටියේ හරි අඩුවෙන්. ඒක මිනිස්සුන්ට හරි කලාතුරකින් දැනෙන ලස්සන හැඟීමක්. ඒ හැඟීමට පුළුවන් හිතේ දුක, පාළුව, මහන්සිය ඒ හැම දෙයක්ම නැති කරන්න. සමහර වෙලාවට අයිති වෙන්නේ නැහැ කියලා දැනත් අයිතියක් නොකියම අනිත් කෙනාට ආදරය කරන්න. මෙහෙමයි කියලා කියන්න බැරි හිතට දැනෙන හරි ලස්සන මායාවක් ඒක. අනුන්ගේ කතාවක් අස්සේ තමන් අතරමැදියෙක් වෙලා කියලා ආදේශට හිතුනේ නැතු ආදරය ගැන කියපු වචනයක් ගානේ. රෑ නින්ද යනකම් ආදේශ හිටියේ කල්පනා ලෝකෙක. මං නැතුව හිර කරන් ඉන්න එක හරිද? ඇස් පිය වෙද්දී ආදේශට මතක් වුණේ සංගීත් කියපු වචන. ආදේශ් නැතු කියන්නේ අහිංසක කෙල්ලෙක්. ඔයා මැරි කරපු කෙල්ල ගැන මම මෙහෙම කියද්දි ඔයාට මාත් එක්ක තරහ ඇති. ඒත් මට මේක කියන්න ඕනි. එයා දඟයි, හිතුවක්කාරයි. හැබැයි ආදරෙන් කියන දේ එයා අහනවා ආදේශ්. ආදරේ වෙනුවෙන් එයා සෑහෙන්න ඉවසනවා. මන් දන්නේ නෑ ඇයි නැතු කෝල් කරලා ඇඬුවේ කියලා. ඒත් මං ඔයාගෙන් ඉල්ලන්නේ ඒ අහිංසකීට ගහන්න බයින්න යන්න එපා. හොඳින් කියන්න. එයා අනිවාර්යෙන් අහයි. නැතු ඔයාගේ උනාට පස්සෙත් නැතුගේ පස්සෙන් ඇවිත් වැඩක් නැහැ කියලා මං දන්නවා. ඒත් අවුරුදු 3ක් ආදරය කරපු කෙල්ලව, එකට හිටපු කෙල්ලව, දුක සැප බෙදාගත්ත කෙල්ලව අමතක කරනවා කියන එක ඒක ලේසි දෙයක් නෙවෙයි. ආදේශ් ඊට වඩා ලේසි හුස්ම ගන්න එක අමතක කරන එක. දිග කතාවකට පස්සේ සංගීත් අන්තිමට කිව්වේ ඔයාගේ අතින් මල අතෑරුණොත් මං අහුල ගන්නවා ආදේශ්. ඒක තැලිලා පොඩි වෙලා තිබුණා. ආදේශට නින්ද ගියේ කල්පනා ලෝකේ අතරමං වෙලා ඉද්දිම. ආදේශ් උදේ මූණ හොදලා වැඩ වගේකට එළියට යන්න ලෑස්ති වෙලා ඉවර වෙද්දිත් නෙතු හිටියේ ඇඳට වෙලා නිදාගෙන. නෙතු මොකද නිදි? 9 මාරයි වෙලාව. සනීප නැද්ද? ආදේශ ඇහුවේ කොළරයාස්ෙන් තයිපටිය රිංගවන ගම. බඩ රිද්දෙනවා. නෙතු කිව්වේ කිඳිරි ගගා. අමාරුද? බේත් ගේන්න යා. බඩ රිද්දෙන හේතුව නෙතු ආදේශට කිව්වේ බේත් ගේන්න යමු කියලා ආදේශගෙන් බේරෙන්න බැරිම තැන. බඩ රිද්දෙන්නේ මං කෙල්ලෙක් නිසා. ඒක නෝමල්. ඒත් ඉතින් බඩ රිද්දෙනවා. නෙතු කිව්වේ ලැජ්ජාවයි බඩ කැක්කුමයි නිසා මූණ ඇඹුල් කරන්. එදා දවසේම කරන්න වැඩ දාගෙන තිබුණත් ආදේශ් ගෙදර ආව වරුවෙන්. ගෙදර ආව ආදේශ් නෙතුගේ අත උඩින් තිබ්බේ පැන්ඩෙන්ගේ හැඩයට හදපු ලස්සන හොට් වෝටර් පැක් එකක්. ආදේශ් thank you. නෙතුට සතුටු හිතුනේ ආදේශ් නෙතු ගැන පොඩ්ඩක් හරි හිතනවා කියලා දැනෙද්දී. නෙතුව කියා කරන්නේ නැත්තම් හොට් වෝටර් පැක් එකක් ගෙනත් දෙන්නේ ඇයි? අද කෑම මාර රසයි. නෙතු රස කර කර කෑවේ ගෙදර වැඩට උන්න පත්මයුව කෑම නෙවෙයි. නෙතු වෙනුවෙන්ම නපුරු ආදේශ හදපු කෑම. උණු වතුර බොන්න. කිව්වේ කෑම මේසේ උඩින් උණු වතුර කෝප්පයක් ගෙනත් තිබ්බ දඩබ්බර ආදේශ. දවස් එකින් එක ගෙවෙද්දී ටිකෙන් ටික අඩුනේ නපුරගේ නපුරුකම්. මේ ළඟ තියෙන ග්‍රවුන්ඩ් එකේ කානිවල් එකක් ගහලා. තාත්තලා ඊයේ ගියා කිව්වා. ඔයාටත් යන්න ඕනද?
තංගමල්ල මූණේ හිනාව පුරෝගෙන හා කිව්වේ ආදේශට කියලා ඉවර කරන්නවත් නොදී. ඒකට තියෙන උනන්දුව. නපුරා කිව්වේ කටකොණින් හිනා වෙලා. ලයිට් එල්ලපු පාර දිගේ නපුරා ගිය දඟකාරගේ අතින් අල්ලගෙන. හරියට කාටවත් මගෙන් උදුර ගන්න බෑ මං හයියෙන් අල්ලන් ඉන්නේ කියන්න වගේ. තියෙන අඩියක් ගානේ දඟකාරගේ ඇස් දිව්වා. පාට ලයිට් පත්තු වෙන බැලුම් බෝල චූටි සෙල්ලම් බෝනික්කෝ කඩවල තිබුණ කඩචෝරු ළඟට. මේක කස්නාද බැඳපු කෙල්ලෙක්ද නැත්නම් මොන්ටිසෝරි බබෙක්ද? දඟකාරගේ දුවන ඇස් කියවපු ආදේශ් තනියම hina උනේ එහෙම හිතලා. නැතු පොඩ්ඩකට ඇස් දෙක වහගන්න කියලා ආදේශ් කියද්දී නැතු ආදේශ් දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ. වහ ගන්නකෝ. නැතු ඇස් වහලා ඇස් අරිද්දී බල්බැලුතපු ලොකුම ලොකු බැලුමක් ඇස් ඉස්සරහා. චූටි වටකුරු ඇස් සතුටින් දිලිසුනේ දඟකාරය මුණ පුරෝල ලස්සන හිනාවක් මුණේ දෙද්දි. ඒකට ඔයා කැමතිද? දඟමල්ල hina වෙලා නපුරා දිහා බලද්දී නපුරට උත්තර දුන්නේ සතුටින් දිලිසුන දඟකාර ඇස්. ඔව් ගොඩක්. කතුරුන් චිල්ලාවක් තියෙනවා යමුද? දඟකාරයට දැන් අමතක වෙන්න පටන් අරන්. එයා ඉස්සරහා ඉන්නේ ආදේශ් කියන නපුරා කියලා. කතුරුන් චිල්ලාවේ? ඔව්. දඟකාර ඇස් බලාගෙන හිටියේ හා කියනකම්. ඒ ඇස් දිහා බලාගෙන ආදේශට හිතුනේ නෑ බෑ කියන්න. කතුරුන් චිල්ලාවට නැග්ග වෙලේ ඉඳන් දඟකාරය නම් හිටියේ සතුටින් උඩ පැන. ආදේශ් ඔයා මොකක් හරි අවුලකින්ද? දඟකාරයට තේරුණා ආදේශ්ගේ මූණේ වෙනස. නෑ එහෙම අවුලක් නෑ. නපුරා කිව්වට අවුලක් නෑ කියලා අවුලක් නැත්තෙමත් නෑ. කතුරුන් චිල්ලාවෙන් බැස්ස ගමන් ආදේශ් නැතුවත් ඇදගෙන දිව්වේ කානිවල් එකේ මුල්ලකට. ආදේශ් වරුවක් වමනේ දැම්මේ එතනට වෙලා. ආදේශ් ඔයා මීට ඉස්සල්ලා කතුරුන් චිල්ලාව ගිහින් නැද්ද? නැතුව ඇහුවේ ආදේශ්ගේ පිට අත ගහන ගමන්. එක සැරයක් ගිහින් තියෙනවා. ඉතින් එදා වමනේ ගියේ මොකුත් ප්‍රශ්නයක් උනේ නැද්ද? එදත් වමනේ ගියා. ඒ නිසා තමයි එදායින් පස්සේ මං කතුරුන් චිල්ලාවල ගියේ නැත්තේ. මූණකට හොදගත්ත ආදේශ් නැතුවත් එක්කගෙන ගිහින් වාඩි උනේ සංගීත ප්‍රසංගය පේනමානේ තිබුණ බැම්මක් උඩින්. ආදේශ් නපුරු ඇස් නැතුගෙන් ඇහුවා. ඇයි කියලා. ඔයාට එදත් වමනේ ගියා නම් ඇයි අද මාත් එක්ක යන්න ආවේ? ජමුද කියලා හැව්වේ ඔයා නිසා. එහෙම කියපු ආදේශ් සංගීත ප්‍රසංග දිහා බලන් ඉද්දී දඟකාරි බැලුවේ කෙටි රැවුලෙන් වැඩ දාපු නපුරාගේ මූණ දිහා. මෙච්චර කල් ලස්සනක් නොපෙනුන මූණේ මොකක්දෝ ලස්සනක් නැතුව දැක්කයිදා. ඒත් ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න වචන නැතු ළඟ තිබුණේ නෑ. මොකද බලන් හිටියා මදිද? නපුරා නැතුගෙන් අහද්දී ලැජ්ජාවෙන් උවන රතු කරගත්ත නැතු නම් කිව්වේ බලන් හිටියේ ඔයා දිහා නෙවෙයි කියලා. නපුරත් බොරුවක් ගෙතුවා. නැතුට දෙවෙනි නොවේ. කවුද කිව්වේ ඔයා මන් දිහා බලන් හිටියා කියලා? මං කිව්වේ අර ගර්ල්. එයා ගොඩක් වෙලා තිස්සේ මන් දිහා බලන් හිටියේ. ආදේශ් කිව්ව වෙන කෙල්ලෙක්ව පෙන්නලා. එහෙමද? හේතුවක් නැතුවම කෙල්ලෙක් ඉරිසියාවෙන් ගිනි ගත්තද මන්දා. ආදේශ් මම මේක ගත්තේ ඔයාට. මං දන්නේ නෑ ඔයා කැමති වෙයිද කියලා. නැතුව කිව්වේ අත්තස්සේ හංගන් හිටපු අතේ බඳින පටියක් ආදේශට පෙන්නලා. කළුයි සුදුයි නූල් වර්ගයකින් ගොතලා තිබුණ පටිය ආදේශට පෙන්වුණ හරි ලස්සනට. මොකද ඒක දුන්නේ නැතු. ඒක ලස්සනයි. hina වුණ ආදේශ් අත ඉස්සරහට දික් කරේ කෝ බඳින්න ඉතින් කියන්න වගේ. එතකොට තමයි නැතුට තේරුනේ ආදේශ්ගේ අතට බඳින්න ඒ පටිය මදි. ඉන්න මං මේක මහරු කරන් එන්නම්
මට මතකයි ගත්තු තැන. ආදේශ් අතින් අල්ලලා නවත්ත ගත්තේ නැගිටලා දුවන්න හදන නෙතුව. කෝ මෙහෙ දෙන්න. ආදේශ් ගත්තේ නෙතුගේ ඇඟිලි ඇස්සේ ගුලි වුණ පටිය. මාරු කරන්න ඕනේ නෑ. එහෙම කියපු ආදේශ් අත් දෙකට අරන් පටිය හැඩ බැලුවේ. ආයෙත් නෙතුට පටිය නොදී. නෙතුව ආදේශට දුන්න පළවෙනි තෑග්ග. ටිකක් වෙලා කල්පනා කරපු නෙතු කොණ්ඩේ කටුවේ තිබුණ හීනි කළු රිබන් පටියෙන් අත්පලඳනාව දික් කරේ ආදේශට බඳින්න පුළුවන් වෙන තරමට. ආදේශට ඕනෙ වෙන්නේ නෑ ඒ පටිය ගලවන්න. කඩ වීදි දිගේ ඇවිද ඇවිද ඇති වෙනකන් කඩචෝරු කාපු දඟමල්ල ආදේශ් අපිත් මියුසිකල් එක ළඟට යමු කිව්වේ ආදේශ්ගේ අතින් ඒ පැත්තට අදින ගම. ආදේශ් කියන්න කියපු එක නෙතු මගින් නැවැත්තුවේ ඒ දේ කියලා සංගීත්ගෙන් බැනුම් අහපු විදිය මතක් වෙලා. මොකක්ද කියන්න ගියේ? නෑ මුකුත් නෑ. කියන්නයි කිව්වේ. දඟමල්ලගේ මූණ චූටි නිකටින් අල්ලලා තමන්ගේ පැත්තට හරවපු ආදේශ හැව්වේ. අන්තිම පාරට අහන්නේ. ආයේ අහන්න තියන්න එපා කියන්න වගේ. මියුසිකල් එකක නටන එක වැරද්දක්ද? ඔව්. කෙටි විධානාත්මක පිළිතුරෙන් පස්සේ නෙතුට ඕනියුනේ නෑ. ආයේ ඒ ගැන අහන්න. කානිවල් එකේ ඉඳන් ගෙදර එද්දී පහුවෙනිදා වෙන්නත් කිට්ටු වෙලා. නෙතු නොකිව්වට නොපෙන්නුවට නෙතුගේ මූණෙන් පෙවුනා. නෙතු නටන්න හරි ආසාවෙන් හිටිය බව. අම්මයි තාත්තයි කිව්වා කසාද බන්දට පස්සේ ඕන එක. ආදේශ් කියනවා එපා. ඒ කියන්නේ කවදාවත් try කරන්න වෙන්නේ නැහැනේ. කෙල්ලෝ දකින සමහර හීන ඒවා මැරෙනවා හිත අස්සෙම. ආදේශ් ප්ලේ වෙන්න දැම්මේ හිමීට වැයෙන ලාමක මියුසික් එකක්. මොකද මේ මහර මියුසික් එකක් ප්ලේ වෙන්න දාලා. නෙතු ඇහුවේ හිතා ගන්න බැරුව. කෝ මෙහෙ එන්න කියලා නෙතුගේ අත සියුම්ම අල්ලගත්ත ආදේශ් අනිත් අතින් බඳ වටේ අත යවලා නෙතුගේ චූටි හුරුබුහුටි කකුල් තිබ්බා ආදේශ්ගේ ලොකු කකුල් දෙක උඩින්. නෙතු නපුරත් සමග යුරෝපියන් තාලි යුග නර්තනයක යෙදුනේ ආදේශ්ගේ කකුල් උඩ හිටගෙන. ඒ තමයි ජීවිතේ පළවෙනි පාර. නෙතු කොල්ලෙක්ගේ කකුල් දෙකෙන් වාරු වරන් ඇවිදපු. නටපු. නෙතු හිටියේ හරි ආසාවෙන්. හරියට ආසම විදිහේ ලස්සන හීනයක් වගේ. යුග නැටුමෙන් පටන් ගත්ත නැටුම අන්තිමට ඉවරුනේ සැන්ඩි නොකර පදමට මත්තුන කෙල්ලෙකුයි කොල්ලෙකුයි වගේ හති වැටෙනකන් නටලා. හම්මෝ දැන් නම් ඇති. හුස්ම ගන්න පණක් නැහැ. දඟමල්ල කිව්වේ හති ඇර. බීලවත් ඔහොම නටලා නැහැ. මේකත් එක්ක හිටියොත් නොබී වෙරි වෙනවා. ආදේශ් කිව්වේ hina වෙවි. ආදේශ් ඇයි thank you අද කරපු හැම දෙයකටම. දඟමල්ලගේ ඔළුව අත ගාපු ආදේශ් දඟමල්ලව ඉන්දෝ ගත්තේ ඔඩොක්කුවෙන්. නෙතු කොල්ල කෙල්ලෝ දිහා බලන විදිහ කොල්ල හොඳට දන්නවා. ඒ හින්දා තමයි කෙල්ලන් අන්රීසනබල් වගේ පෙනුනත් සමහර දේවල් වලට කොල්ලෝ එපා කියන්නේ. අනික ඔයා මගේ බෝනික්කි. මගේ බෝනික්කිගේ සෙල්ලම් මන් දැක්කම හොඳටම ඇති. ඒ පාර නෙතු දඟ වැඩ කරන්න පටන් ගත්තේ ආදේශවත් එකතු කරගෙන. ආදේශුයි නෙතුයි හිටියේ ෆුඩ් සිටියේ. ගෙදරට බඩු ගන්න ගමන්. නෙතුගේ පිටිපස්සෙන් ඇහුණ සුපුරුදු කටහඬ නෙතුගේ හදවත නතර කරා තප්පර ගානකට. සංගීත් නෙතු මාරුවෙන් මාරුවට බැලුවේ ආදේශ්ගේ සංගීත්ගේ මූණු දෙක. සංගීත් අතත් මේ දෙන්න පැටලෙයිද? නෙතුගේ කරවටේ අත යවපු නපුරා නෙතුව ලං කරගත්තේ නෙතු මගේ තමුසේ ඵලයන් කියන්න වගේ. මොනවාද කියන්නේ? සංගීත් එක්ක කතා කරන්නද? ආදේශ්ට තරහ යයිද?
සංගීත්ට ගැහුවොත් ආදේශ් කතා කරේ නැතු කතා කරන්න වචන ගලපත්ති. සංගීත් කාලයකට පස්සේ කොටියෙකුගේ තියුණු බැල්ම ඒක හරි නපුරුයි. ඔව් කාලයකට පස්සේ සංගීත් කිව්වේ නැතුව දිහා බලාගෙන. සංගීත් පරණ මතක දඟකාර හිත් අස්සේ ගිනිගත්තේ හදවත අලු කරලා. මං කොහොමද සංගීත් ඔයා ඉස්සරහා ආදේශ්ගේ අතින් අල්ලන් ඉන්නේ? මං ඔයාගෙන මතකද මං ඔයාට පොරොන්දුනා. ඒත් මං දැන් මැරි කරලා ඉවරයි. මං දැන් ආදේශ්ගේ වෙලා ඉවරයි. ඇයි මට මෙහෙම වුනේ? සංගීත් ඇයි එහෙම වුනේ? දඟකාර ඇස් වලින් කඳුළු කැට බේරෙන්න ඔන්න මෙන්න. නෙතු මොකද? සංගීත විතරක් නෙවෙයි ආදේශ්ටත් තේරුණා නෙතුගේ වෙනස හොඳට. ඇස් වලින් කඳුළු කැට කඩන් වැටෙයි කියලා නෙතු සද්ද නොකර ඔළුව දෙපැත්තට වැනුවේ මුකුත් නෑ කියන්න. හිතේ තියෙන දේවල් දැනගන්න ඒව වචන වෙන්නම ඕනිද නෙතු? ආදේශ්ගේ හිත පිච්චුනේ මොකක්දෝ ගින්දරකින්. නොකියපු වචන ආදේශ්ට ඇහුණවද්ද? සංගීත්ගේ ඇස් දුකින් පිරීලා. කියාගන්න බැරි වචන හිර වුණේ සංගීත්ගේ හිත අස්සේ. සංගීත් මොකිට නොකියුවට ඒ ඇස් කෙඳිරුවා. කියාගන්න බැරි දුක හිතන කතාවක්. සමහර විට ඒ ඇස් කියන්නේ නැති. නෙතු මං තාමත් ඔයාට ආදරෙයි කියලා. නෙතු අපි බඩු අරන් ඉවරයි. යමු. නෙතු එදා නපුරා එක්ක පිටත් උනේ ආදේශ්ගේ වචනෙට පිටුපාන්න බැරිකමට. අද ඔයා සතුටින්නේ ඇත්ති. කින්ඩියට වගේ ආදේශ ඇහුවේ කොණ්ඩේ පීර ඉන්න නෙතුගේ. ඒ මොකටද? අද ඔයාට ඉතින් ඔයාගේ ලවව හම්බුණානේ. නෙතුගේ අතේ තිබුණ පනාව අතින් ගත්ත ආදේශ් කිව්වේ හරි පරිස්සමට නෙතුගේ කොණ්ඩේ පීරත්ති. සංගීත් කියන්නේ ඇත්තටම හොඳ කොල්ලෙක්. ඔයාට ආදරේ. ආදේශ් කිව්වේ කොණ්ඩේට අවධානය දීගෙන කොණ්ඩේ පීරන ගමන්. ආදේශ් ඇයි දැන් ඔයා ඔහොම කියන්නේ? තාමත් ඌට ආදරෙයිද? දන්නේ නැහැ. ආදේශ් නෙතුවට තවත් කඳුළු හංගන් ඉන්න බැරි වුණා. ආදේශ් නෙතුව තුරුලට ගත්තේ දඟකාර ඇස් වලින් කඳුළු බින්දු වැටෙද්දි. නෙතු ඔයා ඕන දෙයක් ඉල්ලන්න. සල්ලි වාහන ඕන එකක්. ඒත් මට ඔයාව අතාරින්න කියන්න එපා නෙතු. මං ඔයාව අතාරින්නේ නෑ. නෙතුව වඩාගෙන ඇඳට ගිය ආදේශ් දිගවුනේ අඬන නෙතුව පපුවට තුරුල් කරගෙන. ආදේශ් බඩගිනි යමු කන්න. මං පස්සේ කන්නම්. ඔයා කන්නකෝ. ආදේශ් කිව්වේ කෙන්දිරි ගගා. ආදේශ්ගේ ඇඟ ගිනි ගන්න රස්නි. ආදේශවත් එක්කගෙන හොස්පිටල් එකට නෙතු ගියේ බෙහෙත් ගේන්න. ලේ වාර්තා ටික දෙනකන් නෙතුයි ආදේශුයි කල්මැරුවේ පෞද්ගලික රෝහලේ පුටු උඩ. මට අවුලක් නෑ. අමාරුවෙන් කතා කරපු නපුරා සනසන්න හැදුවේ ආදේශ්ට කරදරයක් වෙයි කියලා බයේ ඉන්න නෙතුව. ඩෙන්ගු පොසිටිව්. ආදේශ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා නෙතු නැවතුණා ආදේශ් ළඟ ඔහුගේ තනියට. නෙතු මට අමාරුවක් නැහැ. ඔයා ගෙදර යන්න. මෙතන නිදා ගන්නවත් තැනක් නැහනේ. කුලියට කාව හරි හොයන්න කියලා මං තාත්තට කියන්න. ආදේශ් කිව්වේ නෙතු ගැන හිතලා. පුතා ආදේශව බලන්න ආවේ ආදේශ්ගේ තාත්තා. එදා රෑ එළි වෙනකන් ආදේශ් ගාව හිටපු නෙතු උදේ ගෙදර ගිහින් ආයෙත් දවල් වෙද්දි ආවා ආදේශව බලන්න. ආදේශ් බත් දෙන්න එපා කියලා ડોක්ටර් කිව්ව නිසා මං සුප් එකක් හදන් ආවා. කෝ නැගිටින්නකෝ.
නෙතු කිව්වේ ආදේශට නැගිටින්න වාරු දෙන ගමන්. මුළු ඇඟම කකියනවා නෙතු. ඔයාට ඉක්මනට සනීප වෙයි ආදේශ්. නෙතු ඔළුව අත ගෑවේ නෙතුගේ උරහිසට හේත් වෙලා හිටපු ආදේශ්ගේ. සුප් උගුරෙන් උගුර නෙතුව ආදේශට පෙව්වේ අම්මෙක් පොඩි ළමයෙක්ට සුප් පොවනවා වගේ. නෙතු මං මැරුණොත් ආදේශට කියන්න හම්බුනේ නෑ එතනින් එහාට. ආදේශ් මොනවාද විකාර කියවන්නේ? ඔයාට මුකුත් වෙන්නේ නෑ. නෑ ඉතින් ඔයාට සංගීත් එක්ක සතුටින් හිටිය හැකිනේ. නෙතුගේ ඔළුව අත ගාලා කියපු ආදේශ් හිතුවේ මම මැරුණොත් නෙතුට යා අසවිදිහට සතුටින් ඉන්න ලැබෙන්න කියලා. ආදේශ් විකාර කියවන්න එපා. තංගමල්ලගේ හිත රිදුම් දුන්නේ ආදේශ්ගේ වචනවලට. නෙතුට ඕනියුනේ නෑ ආදේශ් මැරෙනවා බලන්න. ආදේශ් බොනවා නම් නෙතු ආදේශට සුප් ගැලුමක් හරි පොවයි ඇඟට හයි එන්න. අද ටිකට් කපන්න පුළුවන්. ඒ වචන හෙද්දී ආදේශට වඩා සතුට හිතුනේ නෙතුට. ආදේශව ගෙදර එක්කන් ගියේ නෙතු සති දෙක තුනක් යනකම් ආදේශට බහින්නවත් දුන්නේ නෑ ඇඳෙන්. දැන් මට ඇඳෙන් බහින්න දෙන්නේ නැද්ද අද? නපුර හුවේ නෙතුගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන නිදාගෙන ඉන්න ගම. නෑ. තංගමල්ල කිව්වේ නපුරගේ ඔළුව අත ගගා. කාසේල් එක පැත්ත පලාති ගියේ නෑ. තාත්තා ගියා කිව්වා ඊයේ. මාව ගෙදරින් එළියට යවන්නෙම නැද්දා? නපුරු වැස් hina උනේ නෙතු දිහා බලලා. එදා තමයි අසනීපුණාට පස්සේ ආදේශ් ඉස්සල්ලාම ගෙදරින් එළියට ගියේ. නෙතුව ගෙදර තනි කරලා. නෙතුගේ හිත පිරීලා තිබුණේ මොකක්දෝ පාළුවකින්. නෙතු ගෙදර එමේ යත ඇවිද්දේ ආදේශ් වෙනකන් පාර බල බල. එක පාරකට ශීතකරණේ ළඟට ඊට පස්සේ සාලේ දොර ළඟට ඊට පස්සේ ඇඳට ආයෙත් ශීතකරණේ ළඟට ආදේශ් එද්දී දඟමල්ල මූණ ඇඹුල් කරගෙන කොහෙදනේ මෙච්චර වෙලා ගියේ හාපෝ මූණේ හැටි මොකද ඔය දඟමල්ලව ඔඩොක්වෙන් වාඩි කරවන් ආපු නපුරා මොකද මන් නැතුව පාළුවෙන්ද හිටියේ කියලා ඇහුවේ දඟමල්ලගේ කම්මුල් නොරි දෙන්න මිරිකලා. අනිද්දා වෙසක්. අපි වෙසක් කුඩු අලවන්නේ නැද්ද? සවකොළ ටිකක් අරන් ආවා. කායකි. නෙතු හිටියේ වෙසක් කුඩු වලට සවකොළ අලවලව. පිටිපස්සෙන් ආව දේහදාරියා සවකොළේ අල්ලගෙන කුඩුවේ පාප්ප ගෑවේ. නෙතුව අත් දෙකයි වෙසක් කුඩුවේ මැද්දට කොටු කරන්. උණුසුම් පපුව නෙතුගේ ඇඟේ ගෑවෙන තරම්. උණුසුම් පිරිමි සුසුම් කම්පෙතිවල වදිද්දී රතුුනේ හුරතල් කම්මුල්. ආදේශ් මොකද ඔය? නෙතුට ඊට වඩා කියන්න බැරි උනේ. දැඟලුවොත් කූඩුව ඉරෙයි කියපු නපුරා පිරිමි මුහුණ රතු කම්මුල් වල ගාත්ති. එදා නෙතු කෙඳිරි ගෑවේ කොන්දත් අල්ලගෙන. කොන්ද රිදෙනවා. ඉන්න බෑ. මොකද ඔය නෙතු? ආදේශ් ඇහුවේ නෙතුගේ කොන්ද අතින් පිරිමදින ගමන්. බේත් අරගෙන දවස් දෙක තුනක්ම නෙතු හිටියේ කොන්ද රිදෙනවා කිය කෙඳිරි ගගා. වකුගඩු වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ චෙක්අප් ටික කරලා බලන්න. ડોක්ටර් කිව්වේ වගේක නම් ටිකක් තුණ්ඩුවක ලියලා දීලා. චෙක්අප් ටික කරලා ඉවරුණා ආදේශ් ඊළඟට කෝල් කරේ ඒ පැත්තේ තිබුණ හොඳම ප්‍රයිවට් හොස්පිටල් එකට. හෙලෝ කිඩ්නි එක ගැන ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් අද ඉන්නවද? ડોක්ටර් පෙරේරා ඉන්නවා. හවස 6ට තමයි ડોක්ටර් එන්නේ. අපොයින්ට්මන්ට් එකක් දාපු ආදේශ් හිටියා නෙතු ගාවෙන් වෙනතකට නොයා. බය වෙන්න එපා නෙතු මුකුත් ප්‍රශ්නයක් නැතුව ඇති. ආදේශ් කිව්වේ නෙතුව ආදරෙන් පපුවට හේතුරුල් කරා. ඉන්න බැරුව කොන්ද කකියද්දී ආදේශ් මට අමාරුවක් නෑ කියලා නෙතු කිව්වේ. නපුරා හිටියේ නෙතුට කරදරයක් වෙයි කියලා බයෙන් කියලා නෙතුට හොඳටම තේරුණ නිසා. මෙඩිකල් රිපෝට්ස් උත් අරගෙන ජෝඩෝ හොස්පිටල් එකට යද්දී ડોක්ටර් ඇවිල්ලා. ඊළඟට ඇතුළට යන්න හිටියේ ආදේශුයි නෙතුයි. ડોක්ටර් හිටියේ රූම් එකේ දොර ඇරපු ආදේශ්
එක තැන ගල්ුනේ ඩොක්ටර්ව දැකලා. සංගීත් ඩොක්ටර් කෙනෙක්ද? ඇතුළට ආවට පස්සේ එළියට යන්නද? සංගීත්ව දැකලා තුෂ්ණිම් භූත වුණ නෙතු ආදේශ් දිහා බැලුවේ මොකද මං කරන්න ඕනි කියලා අහන්න වගේ. යන්න වාඩි වෙන්න. ආදේශ් කිව්වේ අකමැත්තෙන්. නෙතුගේ බඩේ පැත්තකට අත තිබ්බ සංගීත් එතන තද කරලා රිදෙනවද කියලා හත්ති රිදුනේ නෙතුට නෙවෙයි ආදේශ්ට. නැටුවේ ආදේශ්ගේ ඇඟේ හිටපු මාළු. සංගීත් මගේ බෝනික් කිවල්ලන්න. නෙතු ඔය එළියට යන්න. සංගීත් කිව්වේ නෙතුගේ ලෙඩේ ගැන මුකුත්ම නොකිය. ඇයි මං නෙතුගේ වචන මගෙන් ගොළුනේ ආදේශ් කතා කරද්දි. නෙතු එළියට යන්න. මං එන්නම්. ඇයි නෙතුට එළියට යන්න කිව්වේ? ඔයා ලෙඩේ ගැන මුකුත් කිව්වෙත් නෑනේ. නෙතු ගියාට පස්සේ ආදේශ් ඇහුවේ සංගීත්ගෙන්. නෙතුගේ ඉල්නස් එක සීරියස්. වකුගඩුවක් බද්ධ කරන්න වෙයි. ආදේශ් එහෙම්මම ඉඳුනේ ළඟ තිබුණ පුටුවක. මොකක්? කොහොමද එහෙම වෙන්නේ? මේ පොඩි වයසට? ආදේශ්ට හිතාගන්න බැරි වුණා. මේ චෙකප් එකත් කරලා බලමු. සංගීත් අතට දුන්න රිසිට් එක ආදේශ් ගත්තේ වෙවුල. නෑ, මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ප්‍රශ්නයක් වුණත් කිඩ්නි එකක් පද්ද කරාම ප්‍රශ්න ඉවරයි. නෙතුට මුකුත් වෙන්නේ නෑ. ආදේශ් හිතින් කිය සනසන්න හැදුවේ තමන්වම. ආදේශ් සංගීත් කතා කරද්දී නපුරු ඇස් තිබුණේ රතු වෙලා. හැබැයි තරහට නම් නෙවෙයි. ආදේශ් මොනවාද සංගීත් කිව්වේ? නෙතු ඇහුවේ ඇඳට වෙලා කල්පනා ලෝකෙක ගිලිලා වුණ ආදේශ්ගෙන්. තව චෙකප් එකක් ලියලා දුන්නා. එච්චරද? ඔව්. කිව්වා ආදේශ් නිදිමතයි කියලා ඇස් දෙක වහගත්තේ නෙතුව අත්අස්තට ගුලි කරගෙන. දවසින් දවස කරපු පරීක්ෂණ වලින් සනාථ වුණේ නෙතුට වකුගඩුවක් පුළුවන් ඉක්මනට බද්ධ කරන්න ඕනි බව. තව දුරටත් ආදේශ්ට නෙතුගෙන් හංගන්න බැරි වුණා ඒ රහස. නෙතු මට ලබන සතිය වැඩ වගේකට රට යන්න වෙනවා. නපුරා කියද්දී දඟමල්ලට පාළු හිතුණා ආදේශ් යන්නත් ඉස්සල්ලාම. මාව දාලා යනවාද? නෙතු ඇහුවේ අහිංසක මූණක් මවාගෙන. යන්න වෙනවා මණිකේ. සතියනේ මං ආයෙ එනවනේ. ඉක්මනට ඉවර කරන්න පුළුවන් වුණොත් ඉක්මනට එනවා. හාද? ආදේශ් කියද්දී පිරිමි උණුසුම් පපුවට දඟමල්ල තුරුල්ුනේ මුකුත්ම නොකිය. මේක ඔයාට. ආදේශ් නෙතුගේ අතින් තිබ්බේ නවතම මාදිලියේ ඇපල් ෆෝන් එක. ෆෝන් එක ආසාවෙන් එමේ අත හරව බලපු දඟමල්ල ආදේශ්ගෙන් ටිකක් ඈත් වෙලා ආදේශ් මේ බලන්න කිව්වේ කැමරාව ආදේශ්ගේ පැත්තට හරවලා. හොර පූසි ෆොටෝ එකක් ගැහුවා නේද? එන්න දෙන්නම එක්ක ගහමු. ආදේශ්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ නෙතු එක්ක ෆොටෝ ගගහයිද්දි. ආදේශ් සංගීත්ගෙන් ඔයාට කෝල් එකක්. නෙතු කිව්වේ කෝල් එක ආවේ මොන සංගීත්ගෙන්ද කියලා කල්පනා කර. ආන්සර් කරන්න. ආගේ යාළුවෝ ඔය. ඇයි දන්නේ? ආදේශ් කියද්දී නෙතු ෆෝන් එක ආදේශ්ගේ පැත්තට දික් කරා ඔයා ගන්න කියන්න වගේ. කෝල් එක ආන්සර් කරපු ආදේශ් ස්පීකර් දැම්මේ නෙතුටත් ඇහෙන්න. හෙලෝ ආදේශ්. හෙලෝ. මං කෝල් කරේ නෙතුට මැච් වෙන කිඩ්නි එකක් හම්බුණා කියන්න. එයා කැමති නෙතුට කිඩ්නි එක ඩොනේට් කරන්න. කීයක් ඉල්ලනවද? ඩොනේෂන් එක. සල්ලි ඕනි නෑ. ඔයාලා කැමති නම් ඉක්මනට සර්ජරි එක කරන්න පුළුවන්. ඒක නෙතුටත් හොඳයි. දිග සංවාදයකට පස්සේ කෝල් එක කට් කරුවා ආදේශ් නෙතුගේ ඔළුව අත ගෑවේ බය වෙන්න එපා සර්ජරි එකේදී ඔයාට මුකුත් වෙන්නේ නෑ නෙතු කියලා. නෙතුගේ සර්ජරි එක ෂෙඩියුල් වුණේ සඳුදාට. ආදේශ්ගේ ෆ්ලයිට් එක තිබුණේ ඉරිදා දවල්. ආදේශ් ඔයා ඉරිදා යනවද?
නෙතු ඇහුවේ නිදාගෙන හිටපු ආදේශ්ගේ තුරුලට වෙලා. යන්න වෙනවනේ රත්තරන්. නපුර කිව්වේ තුරුල හිටපු උරතල් පූසිගේ ඔළුව අත ගාන ගමන්. ඔයා ආවම අපි සර්ජරි එක කරමු. මට බයයි. නෙතු කිව්වේ ඇස්වල කඳුළු පුරවන්. බය වෙන්න එපා. අනික සංගීත් හඳුන්වලා දුන්න ස්පෙෂලිස්ට් කෙනෙක් නේ සර්ජරි එක කරන්නේ. ආදේශ්. තරහයි දුක්ඛයි හිතේ ගුලි කරන් කෑ ගහපු නෙතු අනිත් පැත්ත හැරුණේ කොට්ටේ තුරුල් කරන්. ඉරිදා ආදේශ් ලංකාවෙන් ගියේ නෙතු ආදේශ තුරුල් කරන් හොඳටම අඬද්දි. අනේ ඉන්නකෝ ආදේශ්. මට බයයි. ඔයා ආවම අපි සර්ජරි එක කරමු. නෙතු අඬ දාහක් දේවල් කිව්වත් නෙතුව නපුර දාලා ගියා හිතක් පපුවක් නැති ගානට. නෙතු තනියුනේ නෙතුගේ අම්මයි තාත්තයි ගාව. එදා හවස නෙතුව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා පහුවෙනිදා තිබුණ සර්ජරි එකට. නෙතු ඔයාට කොහොමද? නෙතුව බලන්න ආවේ සංගී. විශේෂයක් නෑ ඉතින්. ළඟමල්ල එහෙම කිව්වට මූණ තිබුණේ මැලවිලා. බය වෙන්න එපා. හෙට සර්ජරි එකේදී මොකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. සංගීත් එහෙම කියද්දී නෙතු ඔළුව වැනුවා. ඔව්. එහෙම වුණොත් හොඳයි කියනවා වගේ. ආදේශ් රට ගියාලු නේද? ළඟමල්ල හිටියේ නපුර නැතුව පාළුවේ. තනිකමින්. ඇයි ආදේශ් මේ වෙලේ මාව තනි කරලා ගියේ? මෙතන ආදේශ් හිටියානම් මෝඩයා. නපුර කොනා සත්තු අත්තෙම තියෙන නම් කිය නෙතු හිතින් බැන්නේ ආදේශ්ට. නෙතු සංගීත් දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ. කඳුළු පිරුණු දඟකාර ඇස් රතු වෙලා හොඳටම. ඔපරේෂන් එක ඉවරුනහම අහන්නම්. සංගීත්ට ඕනි වුණා තාමත් සංගීත් නෙතුගේ හිතස්සේ ඉන්නවද දැනගන්න. ඒත් මේ එකට වෙලාව නෙවෙයි. ඔපරේෂන් එක සාර්ථකයි. නෙතුව රූම් එකට අරන් එද්දිත් තංගමල්ලට සිහිය ඇවිත් තිබුණේ නෑ. අඩ සිහියෙන් ඉන්න නෙතුගේ හිත අස්සට රිංගල කෝලං කරේ ආදේශ්. හීනෙන් ආව ආදේශ් හිටියේ නෙතුගේ අතින් අල්ලගෙන. නළලට හාදුවක් දීලා නෙතු මගේ මැණික ඇස් දෙක අරින්න ආදේශ් කිව්වේ හරි ආදරෙන්. නෙතු ඇස් දෙක අරිද්දී ඇස් ඉස්සරහා හිටියේ සංගීත්. නෙතු ඔයාට මාව ඇහෙනවද? දුව චූටි හැමෝගෙම කටහඬ ඇහුණත් නෙතුට ඇහුනේ නෑ. නෙතු හොයපු කටහඬ. නෙතු බලන් හිටියා. ආදේශ් ආයෙත් ලංකාවට එයි. සතියෙම ඉන්න එකක් නෑ මාව දාලා ගිහින්. මට සිහියෙද්දි එයා මාව බලන්න ඇවිත් ඉඳි. නෙතු හීන දැක්කා. නෙතු අමාරුවෙන් ඇදෙන් නැගිටින්න හදද්දී නෙතුට වාරු දුන්නේ සංගීත්. ආදේශ් හිටියේ ඇඳක් උඩ වැතිරිලා. හරි අමාරුවෙන්. ආදේශ්ගේ හිත තිබුණේ දඟකාරි ගාව. දඟකාරි ගාව අතර මං වෙලා. නෙතු ඔයා හොඳින් නේද? අද ඔයාට සතුටු ඇති නේද මැනිකේ? සංගීත් ඇතිනේ ළඟට වෙලා. මතකද? ඔයාමයි නෙතු කිව්වේ සමහරු ආදරේ කරන්නේ අයිති නෑ කියලා දැනගෙනමයි. අයිති නෑ කියලා දැනගෙනත් ඔයා ගැන මං හීන දකිනවා නෙතු. ඔයා එක්ක පිස්සුවෙන් වගේ දා නටපු හැටි, ඔය හිනාව, දාංගලේ ඒවා කොහොම අමතක කරන්නද මගේ මැනිකේ? මේකද ඔයා කිව්ව ආදරේ. හිතේ දුකට ලේනහර වෙවුලද්දිත් ආදරේ කරන ඔයාගේ සතුට ගැන හිතන එක. මං ඔයාව මෙච්චර කල් හිර කරන් හිටියා. ඒත් ඔයාට හැමදාම ඕනි උනේ නිදහසේ පියාඹන්න. ඔයාම කියනවා නම්
කූඩුවේ දොර අරින්න කියලා තව කොහොම කොටු කරන් ඉන්නද? ඔයා අසතැනට පියාඹලා යන්න මගේ චූටි කිරිල්ලේ. සතුටින් ඉන්න. පුළුවන් නම් මතක තියාගන්න. ඔයාටම විතරක් ආදරය කරපු නපුරු හිත ගොළුනේ කඳුළු පිරුණු දඩබ්බර ඇස් කඳුළු බිමට වට්ටත්ති. සංගීත් නෙතුට සලකන විදිය දකිද්දී නෙතුගේ ගෙදර අයටත් හිතුණා. අපරාධේ. නෙතුගේ සංගීත්ගේ සම්බන්ධෙට කැමැත්ත දෙන්න තිබුණේ කියලා. ඒත් සංගීත්ට නම් තේරුනේ නෙතුගේ වෙනදා නොතිබුණ මොකක්දෝ වෙනසක්. නෙතු ඔයා වෙනස් වෙලා. සංගීත් කිව්වේ නෙතුයි සංගීතුයි රෝහල් කාමරේ තනි වුණ වෙලේ. වෙන්න ඇති සංගීත්. නෙතු ඔයා ආදේශට සංගීත් මොකක්දෝ දෙයක් නෙතුගෙන් අහන්න මාන බලද්දි තමයි නෙතු එයාගේ කතාව පටන් ගත්තේ. සංගීත් මට පාළුයි. එයා නැති වුනහම වෙන කවුරුත් එපා කියන්න තරමටම මං ඒ නපුරට ඇබ්බැහි වෙලා. මට පාළුයි, මට තනි. මට ඕනියේ පවුවට තුරුල් වෙන්න. දන්නවද? ආදේශ් කියන්නේ මහ ඉරිසියාකාරයෙක්. මං වෙන කෙනෙක්ට ලං වෙද්දී නපුරු මුණ ඉරිසියාවෙන් රතු වෙනවා. එයා කොහොමද මාව දාලා ගියේ? එයා නපුරුයි. ඇත්ත. ඒත් දැන් යා මගේ ලෝකෙ වෙලා ඉවරයි සංගීත්. එයා මගේ මුළු ලෝකෙම වෙලා ඉවරයි. කොච්චර නපුරෙක් වුණත් හිතුවක්කාර වුණත් මං ඒ නපුරට ආදරේ. මට සමා වෙන්න සංගීත්. සංගීත්ගේ හිතේ තිබුණ වචන එහෙම්මම ගොළු වුණා. නෙතුගේ කටින්ම වෙන කොල්ලෙක්ට ආදරෙයි කියනවා හෙද්දී කීරි ගැහුනේ සංගීත්ගේ හදවත. කොච්චර හිත කීරි ගැහුණත් මොනා කරන්නද? ළඟකාර හිත වෙන කෙනෙක්ට අයිති නම්. නෙතු ආදේශයට කෝල් කරේවත් නැහැ. එයාට වැඩ ඇති. නෙතු සංගීත් ඔය ඇති. ඔක නවත්තන්න. නෙතු කිව්වේ හීනේ කඳුලක් ඇස්සක් ගිස්සෙන් පල්ලම් වහිද්දි. ආදේශුත් ඔයාට ආදරේ. සංගීත් කිව්වේ නොකියපු කතාවක් හිත ඇතුලේ හංගගෙන. නෙතුට වකුගඩුවක් බද්ද කරන්න හොයද්දී ආදේශ ඉස්සෙල්ලාම බැලුවේ එයාගේ වකුගඩුව නෙතුට බද්ද කරන්න පුළුවන්ද කියලා. රිපෝට් චෙක් කරේ වෙන කවුරුත් නෙවෙයි සංගීත්. සංගීත් හවස් වෙලා මගේ ෆෝන් එකට කෝල් කරලා කියන්න නෙතුට ගැලපෙන කිඩ්නි එකක් හම්බුණා කියලා. සඳුදාට ඔපරේෂන් එක කරන්න ඕනි දේවල් ලෑස්ති කරන්න. පේමන්ට් එක මං ඔයාට දීලා යන්නම්. නෙතු දැනගත්තොත් ඒ මෝඩි අඬයි. එයා දැනගන්න ඕනි නෑ කිඩ්නි එක කාගේද කියලා. බය නැද්ද? මං නෙතුව එයාගෙන් උදුරගනී කියලා. ආදරය කරන මිනිස්සු සමහර වෙලාවට ආදරය කරන්නේ අයිති නෑ කියලා දැනගෙනලු. ආදේශ් කිව්වේ නෙතු ආදරය ගැන කිව්ව දේවල් මතක් වෙලා. සංගීත් මන් දන්නවා සමා වෙන්න කියලා වැඩක් නෑ. ඒත් පුළුවන් නම් සමාව දෙන්න. නෙතු ආයෙත් සමාව ඉල්ලුවේ සංගීත්ගෙන්. සංගීත් රෝහල් කාමරෙන් එළියට ගියේ සමහර විට ආදේශගේ ආදරේ තරම ඔයාට හිතා ගන්නවත් බැරුව ඇති නෙතු කියලා. මේ එහා කෙළවරේ ඉන රූම් එකේ පේෂන් මාර හැන්සම්නේ. පේෂන් කෙනෙක් ගැන හෙදියෝ දෙන්න කතා වුණේ නෙතුගේ සේලයින් එක මාරු කරන ගමන්. සංගීත් ડોක්ටර්ගේ ලස්සන යාළුවා ගැන නේ ඔයා කියන්නේ. එයා මැරි කරලලු. රෝහල් කාමරේ හිටපු නෙතු ඇඳ ගාව වැටිලා තිබුණ අත්පලඳනාව දැක්කේ අහම්බෙන්. කරදරයක් නැත්තම් අර පටිය අරන් දෙන්න පුළුවන්ද? නෙතු උපකාර ඉල්ලුවේ එක් හිටියකගෙන්. ඒ පටිය කළු රිබන් පටිය
නෙට්ටුව අඳුරගත්තා. ඒක එක බැල්මකින්. ඒක වෙන කාගේවත් නෙවෙයි. ආදේශ්ගේ. ආදේශ් ඔයා ආවමව බලන්න. ඒත් ඇයි මට සිහියනකන් හිටියේ නැත්තේ? එතකොට තමයි නෙතුට මතක් වුණේ එදියෝ දෙන්නගේ කතාව. සංගීත් ડોක්ටර්ගේ ලස්සන යාළුවා. චූටි ඇයි මේ හඬන්නේ? අමාරුද? නෙතු ළඟට ආව නෙතුගේ අයියා ඇහුවේ නෙතුගේ ඇස්වල කඳුළු පිහන ගම. අයියේ මාව කෙරවලේ තියෙන රූම් එකට එක්කන් යන්න. චූටි ඇයි මේ? ඔයාට විදින්න හොඳ නැහැ. වීල් චෙයාර් එකකින් එක්කන් යන්නකෝ. අනේ අයියේ. නෙතුගේ අයියා නෙතුව එක්කන් ගියේ නෙතුගෙන් බේරිල්ලක් නැතිම තැන. ආතේෂ් සංගීත් රෝහල් ඇඳේ ආදේශ් වැතිරිලා ඉත්තේ. සංගීත් හිටියේ ආදේශ් ළඟට වෙලා හිටගෙන. නෙතු ආදේශ් ඇයි මේ? ඇත්තකින් එක එළියුනේ නෙතුගේ ඇස්වල කඳුළු පිරෙtti. ආදේශ් ඇයි ඔයා? නෙතුට අහන්න ප්‍රශ්න හිතේ පොර කෑවත් එකක්වත් පිට උනේ නැහැ. මම මේ හැම දෙම කරේ ඔයා මගේ චූටි බෝනික් නිසා. මගේ බෝනික්ට ආදරේ නිසා. ඔය ඇස්වල කඳුළු තියනවා මට බලන්න ඕනි උනේ නෑ නෙතු. ආදේශ් කිව්වේ සිනිඳු රෝස කම්මුල් වල තිබුණ කඳුළු පිහ. ආදේශ් ඔයා රෝද පුටුවේ හිටිය අනු ආදේශ්ගේ මූණ තදින් සිපගත්තේ වචන ගල්ප ගන්න බැරුව. ඔයාගේ ආදරේ මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ආදේශ්. මං ඔයාගේ විතරයි මගේ නපුරෝ. මං ඔයාට ආදරෙයි.